ඊශ්‍රායලය සහ ඉරානය අපි දන්නවා මේ රටවල් දෙකම දැන් ඉතාමත් තද යුද්ධයක ඉන්නේ. විශේෂයෙන් ගත්තාම අපිට කියන්නට පුළුවන් ඊශ්‍රායලය සහ ඉරානය මීට පෙරත් අවුරුද්දකට කලිනුත් ඇත්තම ඔවුන් හැප්පුණා. නමුත් මේ වතාව ඉතාමත් වැඩි දින ගණනාවකට ඔවුන් හැප්පෙන බව නොකියාම බෑ. විශේෂයෙන් ගත්තාම කියන්නට ඕනේ මේ පාර නම් අඩුම තරමේ දින 50ක්වත් යුද්ධය තියෙන්නට ඕනේ. නැත්තම් යම් කිසි ආකාරයක නෙතනියාහු සහ ට්‍රම්ප් පරිපාලනයේක්ව වෙන පැත්තකට මේක යොමු කරන්නට ඉඩ තිබෙනවා. කෙසේතත් අද දවසේදී අපගේ අලුත් නාලිකාව හරහා කියන්නේ පරණ එක කැන්සල් වුණා. අපි ඔබ වෙත ගෙනීමට කටයුතු කරනවා. ඉරානය සහ ඊශ්‍රායලය කවුද දිනීමේ ඉඩකඩක් පවතින්නේ කියන එක ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරනවා. විශේෂයෙන් ගත්තාම ගොඩක් කට්ටිය රටක කවුද දිනන්නේ කියන එක ගත්තාම විවිධාකාරයේ දේවල් හිතාගෙන ඉන්නවා. නමුත් අපි ඔබ වඩාත් මේ සාම්ප්‍රදායිකත්වයෙන් එහාට ගිහිල්ලා ඔබ වෙත යම් කිසි ආකාරයකට ඒක තොරතුරු ගෙන ඒමට කටයුතු කරනවා. විශේෂයෙන් ප්‍රථමයෙන්ම ගත්තාම අපි දැනගත යුතුයි ඇත්තටම කිව්වොත් රටක හමුදාමය ශක්තියක් ගොඩනගෙද්දී කුමන ආකාරයේ තත්ත්වයක් තිබිය යුතුද කෙසේ තිබිය යුතුද කියන එක පිළිබඳව තමයි මේ හරහා ඔබට විග්‍රහයක් ගෙනීමට ඔබ දැනුවත් කිරීමකට බලාපොරොත්තු වන්නේ කියන එක මතක් කරන්නට ඕනේ කියන එකත් පෙන්වා දෙන්නට ඕනේ. කෙසේතත් මුලින්ම ගත්තාම අපගේ අවධානය යොමු වන්නේ රාජ්‍යයේ පැවැත්මට ඉතාමත් අත්‍යවශ්‍යම සහ හමුදාවේ අනාගතය තීරණය කරන ජනගහනය නැමැති සාධකයකට කියලා කියන්නට ඕනේ. මෙහිදී ඊශ්‍රායලයේ ජනගහනය වෙත තමයි ඇත්තම කියොත් අපි මුලින්ම යොමු වෙන්නේ. ඔවුන්ගේ ජනගහනය මේ වෙද්දී 2023 වෙද්දී ඇත්තටම කිව්වොත් යම් කිසි ආකාරයකට අපිට ලැබී තිබෙන දත්තයන් අනුව මෙම වර්ෂයේදී ඊශ්‍රායල් ජනගහනය 2025 වෙද්දී ළඟා වෙයි කියලා හිතනවා. මිලියන 10.10කට ඊශ්‍රායල් ජනගහනය ළඟා වෙයි කියලා තමයි මේ 2025 දී විශ්වාස කරනු ලබන්නේ. ඒ අනුව ගත්ත විට 2024 දී අප සතුව තිබෙන දත්තයන් වලට අනුව 10.027යි ඊශ්‍රායල් ජනගහනය මේක ඇවිල්ලා ඇත්තටම කියොත් මිලියන 7.7ක් තමයි යුදෙව්වන්ගේ සම්මානිත වන්නේ කියන එකත් මතක තබාගත යුතු කාරණයක්. කෙසේතත් මීළඟට අපි බලමු ඉරානයේ ජනගහනය කොපමණද කියන එක පිළිබඳව තමයි ඔබ වෙත ගෙනීමට කටයුතු කරනු ලබන්නේ. ඉරානයේ ජනගහනය 2025 අවසානයේ වෙද්දී යම් කිසි ආකාරයකට මිලියන 92ක් පමණ බන බව තමයි පෙනියන්නේ. 92කට ආසන්න වශයෙන් ගත්තාම ජනගහන වර්ධනයත් යම් කිසි ආකාරයක 1.2කට බව කිව යුතුමයි. කෙසේතත් 2024 අවසානයේදී මිලියන 91.5ක් දක්වා එනම් 9 ගුණයක ජනගහනයක් ඉරානයට තිබෙනවා. එහි වාසිය ඊශ්‍රායලයට වඩා කියන එක මතක් කරන්නට ඕනේ කියන එකත් දැනුම් දෙන්නට ඕනේ. මේ ළඟට අපි ඔබ වෙත යොමු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය සහ ආර්ථික වර්ධනය සහ ආර්ථිකයේ ප්‍රමාණය අනුව තමයි කොහොමද ශක්තිමත් කවුද කියන එක ඔබගේ අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ. මෙහිදී ඊශ්‍රායලයේ
ආර්ථික ශක්තිය සහ ආර්ථිකයේ ප්‍රමාණය ගත්තට මේක දල දේශීය ජාතික නිෂ්පාදිතය GDP අගය $540 බිලියන කියන එක තමයි අප හිත ලැබී තිබෙන දත්ත වාර්තා අනුව සඳහන් වන්නේ. මේක ඉතාමත් වාර්තාගත ආර්ථිකයක් කියලා කියන්නට ඕනේ. 2025 වෙද්දී මේක ඩොලර් බිලියන 583ක් දක්වා වර්ධනය වන බව තමයි විශ්ලේෂකයන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ කියන එකත් කියන්න ඕනේ. ඊළඟට ඉරාන් ණය වෙත අප යොමු වෙනවා. මේ වෙද්දී ඉරාන ආර්ථිකය ඩොලර් බිලියන 464.18ක් ලෙස තමයි තිබෙන්නේ. මේක 2025 වෙද්දී අප සතුව තිබෙන වාර්තා දත්ත අනුව යම් කිසි ආකාරයකට 417 දක්වා යම් කිසි ආකාරයකට අඩුවන බවක් තමයි පෙනී යන්නේ. විශේෂයෙන් යුද්ධය සහ ඇමරිකාව සම්බාධක ඒ ආශ්‍රිත තත්ත්වයන් තුළදී අනුව ආර්ථික වර්ධනය ආර්ථික ප්‍රමාණය ඊශ්‍රායෙල් යට වඩාත් වාසිදායක බව කියනට ඕනේ. හමුදාමය තත්ත්වය අතින් ගත්තහම ඊශ්‍රායෙල් එය යම් කිසි ආකාරයකට ලෝකේ යම් රෑන්ක් එක 92ට සිටින බව තමයි කියන්නට ඕනේ. මෙම තත්ත්වයන් තුළදී ඊශ්‍රායලය අපිට ලැබෙන තිබෙන තත්ත්වයන් අනුව හමුදාමය ශක්තිය ඉතාමත් වැදගත්. මේක ගත්තාම ඇත්තම කිව්වොත් ඊශ්‍රායලයට 15 වන ස්ථානයත් ඉරානයට 16 වන ස්ථානයත් ලෝක භූගෝලීය තත්ත්වයන් අනුව හමුදාමය ශක්තිය අනුව ලැබී තිබෙන බව තමයි කියන්නට ඕනේ. කෙසේතත් ඊශ්‍රායෙල් හමුදාව ගත් විට ඇත්තම කිව්වොත් මේක ඇවිල්ලා යම් කිසි ආකාරයකට ලක්ෂ 15ක පමණ හමුදාවක් ඔවුන්ට සිටින බව තමයි කේන්ද්‍ර එයින් යම් කිසි ආකාරයකට සක්‍රීය සේවයේ සිටිනවා 1,69,500ක් අතිරේක හමුදා බලයන්යක් තිබෙන වුන්ට 4,65,000ක බජට් එක ඇවිල්ලා ඔවුන්ගේ වියදම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන අපසත්වීම වාර්තානුව බිලියන 24.3ක් කියලා කියන්නට ඕනේ. මේක 15 වන ස්ථානයේ තමයි තිබෙන්නේ. මේකෙදී ගත් විට ඇත්තම කිව්වොත් ඔවුන් කිසි දිනක යුද්ධයක් පැරදී නැහැ කියන එක තමයි කියන එක කියන්නට ඕනේ. විශේෂයෙන් නාවික ගුවන් ආදී ඒ යම් කිසි ආකාරයකට ඔවුන් ඒ සතුව පවතින බව තමයි ඔබට මතක් කරලා දෙන්නට ඕනේ. ඉරානය ගත්ත ඉරානය ඇත්තම කියලා වගේ 16 වෙනි තත්ත්වයේ තමයි පවතින්නේ. මෙහිදී ඔවුන් යම් කිසි ආකාරයකට හමුදාමය ගත් විට ඔවුන් ප්‍රධාන වශයෙන්ම ගත් විට ඊශ්‍රායලයේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් බලකායන් කීපයක් තිබෙනවා. හමුදාව සහ විප්ලවකාරී හමුදාව ලෙස ඔවුන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. 6,10,000ක් ඔවුන් සක්‍රීය සේවයේ සිටිනවා. අමතර බට සංඛ්‍යාව 3,50,000යි. බිලියන 15.8ක යම් කිසි ආකාරයකට මේක ඔවුන් වියදම් කරන 2025 දී දැන් 2.5ක ජලදේශීය නිෂ්පාදිතයන්. මේක තමයි යම් කිසි ආකාරයකට
ඔවුන්ට තිබෙන දෙය යම් කිසි ආකාරයකට ඔවුන් ගුවන් යානා මිසයිල් බැලිස්ටික් මිසයිල් ඊශ්‍රායල් සහ ඉරානය යන රටවල් දෙකම සතු බව තමයි කියන්නට ඕනේ. විශේෂයෙන් ඊශ්‍රායලයේ සතු ජෙරිකෝ 3 මිසයිල් ඒ වගේ මිසයිල් ගොඩක් තිබෙනවා. යුද ටැංකිත් ගොඩක් තිබෙනවා. ඒ අනුව තමයි ඕන් යම් කිසි ආකාරයකට ඉදිරියෙන් සිටිනේ. මීට අමතරව ඇත්තම කිව්වොත් ඉරානයට ඉතාමත් තෙල් තිබෙනවා. මේකත් නමුත් ඊශ්‍රායලයට එහෙම තෙල් නෑ. ඔවුන් තෙල් පිටින් ගන්න බවකුයි පෙනියන්නේ. නමුත් ගෑස් තිබෙනවා ඊශ්‍රායලයට. ඔවුන් ගෑස් නිදි සහ තෙල් නිදි යන බොහෝ දුරට භාවිතා කරන බව තමයි පෙනියන්නේ. ඊශ්‍රායලටත් ගෑස් සහ තෙල් නිදි තිබෙනව තමයි පෙන්වා දෙන්නට ඕනේ. කෙසේවත් ඊශ්‍රායලයට යුරෝපා තාක්ෂණය ළඟා කරගන්න හැකියාවක් පවතින ඇමරිකානු තාක්ෂණය උන්ට ලැබෙනවා. ඒ අනුව තමයි ඔවුන් ඉරානයට වැඩිය ඉදිරියෙන් සිටින්නේ. ගුවන් යානා නමුත් රුසියාවේ තාක්ෂණයත් ඉරානයටත් රුසියානු තාක්ෂණය ලැබෙනවා කියන එක මතක් කරන්නට ඕනේ. ඒ හරහා විශේෂයෙන් අනෙකුත් රටවල තාක්ෂණික සහායකුත් ඉරානයට ලැබෙනවා. විශේෂයෙන් පාකිස්තානය යම් කිසි ආකාරයකට ඉරානයට සහායය දක්වන බව තමයි ඉන්දියාව චෝදනා කර දෙයක් පෙනී සිටින බවක් තමයි පෙනී යන්නේ. කෙසේත් මේක තමයි නවතම තත්ත්වය. යුරෝපා තාක්ෂණයට ඒ තෙල් වලට ඒ උන්ගේ ආධාර වලට ඊශ්‍රායලට හිමිකමක් තිබෙනවා, හිමිකමක් ලැබෙනවා කියන එක කියන මතක් කරන්න ඕනේ. ඒ අනුව අපි මේ තමයි කෙටියෙන් විමසීමක් කළේ. අපි දන්නවා දෙපැත්තම තාක්ෂණික අතින් ඊශ්‍රායලයේ ඉදිරියෙන් සිටින බව තමයි කියන්න ඕනේ. ඇත්තම කිව්වොත් කුමන හෝ යුද ටැංකි තාක්ෂණයක් මත මේකේ කාල වේලාව විතර ගැනීම සඳහා තමයි අපි සාරාංශයක් ඔබ වෙත මේ ගෙනෙනු ලැබුවේ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ අනුව තමයි ඊශ්‍රායලය යම් කිසි ආකාරයක පියවර කීපයක් ඉදිරියෙන් සිටින බව තමයි අපිට පිළිගන්නට වෙන්නේ. මොකද ආර්ථික ශක්තිය අතින් අපි බලමු කොපමණ කාලයක් මේ යුද්ධය යයිද කියන එක. මේවා අපනයන ඒ සියලු දේ බලපාන විශේෂයෙන් ඉරාන සම්බන්ධකත් එක්ක තෙල් සැපයුම යම් කිසි ආකාරයකට තෙල් අපනයන අඩපණ විතිවලුන් තමයි පෙන්වා දෙන්නට ඕනේ. මේ වගේ දේවල් දැනගන්න මේ ඔබ දැන් මේ මොකද සංසන්දනය කරලා බලන්න දිනන්නේ කවුරු වෙන්න පුළුවන්ද කියන එක. අපි කියන්නේ කවුරු දිනයි කියලා. නමුත් කවුරු වෙන්න පුළුවන්ද? කවුරු ඉඩ කඩක් තියෙන කාටද කියන එක ඔබ බලන්න කියන එකත් අපි ඔබට ආරාධනා කරනවා මේ සියලු තොරතුරුත් එක්ක.